නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තිරුවන් සරණයි හැම දිනාටම. අද අපි දෙපින්තුලට කියන්නට බලාපොරොත්තු වෙන්නේ, දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ උතුම් ධර්ම දේශනාවක්. සංයුක්ත නිකායේ සඳහන් වෙනවා දේවතා සංයුත්තේ බුදුරජාණන් වහන්සේ එවත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා රාත්‍රියක දේව පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක සිට ගන්නවා. සිටගෙන මේ දේවතාවෝ එක්දෙවි කෙනෙක් ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඉහළට යන දේවල් අතර ශ්‍රේෂ්ඨ මොකක්ද? පහළට වැටෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ මොකක්ද? ගමන් කරන අය අතර ශ්‍රේෂ්ඨ කවුද? කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ කවුද? මේ විදිහට මේ ප්‍රශ්න 4 අහනවා. ඒ වෙලාවේ ඉතින්ට පැමිණෙනෝ තව දෙවි කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, මම ඒකට පිළිතුරු විදිහට දන්නවා. ඉහළට යන දේවල් අතර භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ බීජ වර්ග. පහළට වැටෙන දේවල් අතර ශ්‍රේෂ්ඨයි වැස්ස ස්වාමීනි. ගමන් කරන අය අතර ශ්‍රේෂ්ඨයි ගවයා. කතා කරන අය අතර ශ්‍රේෂ්ඨයි පුත්‍රයා. මෙන්න මේ විදිහට ඒ ඉදිරිපත් වුණු දෙවියන් තමන්ගේ අදහස ප්‍රකාශ කරලා පැත්තකට වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සියලු කාරණාවන් අතරේ උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. ඉහළට නැගෙන දේවල් අතර, ඉහළට යන දේවල් අතර ශ්‍රේෂ්ඨයි විද්‍යාව. පහළට වැටෙන දේවල් අතර ශ්‍රේෂ්ඨයි අවිද්‍යාව. ගමන් කරන අය අතර ශ්‍රේෂ්ඨයි සංඝ රත්නය. කතා කරන අය අතර ශ්‍රේෂ්ඨයි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා. මේ දේශනාව දේශනා කරනකොට දෙවි පිරිස සාදුකාර දෙමින් ඒ දේශනාව අනුමෝදන් වුණා. එහෙමනම් පින්වතුනේ අපේ ජීවිතයට ගන්නට ඕන ඒ තමයි එහෙමනම් අපිට ඉහළට යන්නට උවමනා නම් අපි විද්‍යාව, ඊතරද කියන්නේ ධර්මයේ ප්‍රඥාව, අවබෝධය ඇති කරගන්න ඕන.
පහළට වැටෙනවා කියලා කියන්නේ තමන්ගේ තියෙන ගුණධර්මත් නැති වෙලා පහත් ලෝක වලට වැටෙන අකුසල ධර්ම. අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව හේතු කරගෙන හටගන්න ඒ ධර්ම අවිද්‍යාව නොදැනීම පහළට වැටෙන්න හේතු වෙනවා. ඒ අතර ශ්‍රේෂ්ඨයි. ගමන් කරන අය අතර ලෝකේ ගමන් කරන අය ඉන්නවා විශාල. ඒ අය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ මහා සංඝරත්නය. කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ. එහෙමනම් අපේ ජීවිතේ මේ ධර්ම කාරණා උපකාර කරගෙන අපි උතුම් වූ ධර්ම අවබෝධය ඇති කර ගන්නට මහන්සි ගන්නට ඕන. ඔබ හැම දිනාට උතුම් වූ ධර්මය අවබෝධ වේවා. දුක් කරදර දුරු වේවා. උතුම් ධර්මයේ රැකවරණය ඔබ සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි.